ශුද්ධ වූ මාක්තුමාගේ සුභාරංචියේ පළවෙනි පරිච්ඡේදයේ 40 වන පදයේ සිට 45 වන පදය දක්වා අපි කියවන්නට යනවා. ශුද්ධ වූ මාක්තුමාගේ සුභාරංචියේ 40 පළවෙනි පරිච්ඡේදයේ 40 වන පදයේ සිට 45 වන පදය දක්වා අපි හොඳින් සාපුරුදු දැකපුරුදු කොටසක් ස්වාමීන් වහන්සේගේ වචනය අපි සියල්ලන්ට ශබ්ද ඇසෙන පරිදි ශබ්ද නගා කියවමු. එවිට කුෂ්ඨ රෝගියෙක් උන්වහන්සේ ළඟට ඇවිත් ධනෙන් හිඳ ඔබ වහන්සේ කැමතිසේක් නම් මා පවිත්‍ර කරන්ට ඔබට පුළුවන කියා අයද සිටියේය. උන්වහන්සේ අනුකම්පාවෙන් යුක්තව අත දිගු කොට ඔහු පිට තබා කැමැත්තෙමි පවිත්‍ර වයන්නයි ඔහුට කීසේක. එකෙනෙහිම කුෂ්ඨය ඔහුගෙන් පහවී ඔහු පවිත්‍ර කරනු ලැබීය. උන්වහන්සේ කිසිවෙකුට කිසිවක් නොකියන්ට බලාගනින්නයි ඔහුට තදින් අනකොට නුඹ ගොස් ඔවුන්ට සාක්ෂි පිණිස පූජකයාට පෙනී උනුබේ පවිත්‍ර වීම ගැන මෝසෙස් විසින් අණ කළ දේවල් පූජා කරපන්න කියා එකෙනෙහිම ඔහු යවුසේක. නමුත් ඔහු පිටත්ව ගොස් ඒ කාරණය බොහෝ සෙයින් ප්‍රසිද්ධ කරන්ටත් පතල කරන්ටත් පටන්ගත් සේක. ඒ නිසා යේසුස් වහන්සේ ප්‍රසිද්ධියෙන් නුවරකට තවත් ඇතුල්වන්නට නොහැකිව වනාන්තර ස්ථානවල පිටත සිටිසේක. මනුෂ්‍යයෝ සියලු දිශාවලින් උන්වහන්සේ වෙතට ආවෝය. හොඳයි. දැන් ඔතන තියෙන්නේ මාතෘකාවෙක් තියෙන්නේ 40 වෙනි පදයේ තියෙන්නේ කුෂ්ඨ රෝගියෙක් කියලා. නව අනුවාදයේ කොහොමද තියෙන්නේ? ලාදුරු රෝගියෙක් කියලා. එතන පරණ අනුවාදයේ කුෂ්ඨ රෝගියා කියලා තියෙන්නේ ලාදුරු කුෂ්ඨ රෝගයක් හැටියට තමයි එකල සැලකුවේ. ඔතන පැහැදිලිවම ලාදුරු හැදිච්ච රෝගියෙක් ගැන තමයි මාක්තුමාගේ සුවිශේෂයේ ඔතන සඳහන් වෙන්නේ. මතෙව්තුමාගේ සුවිශේෂයේත් ওই කොටසම සඳහන් වෙනවා. වර්ණ අනුවාදවල කුෂ්ඨ රෝගියෙක් හැටියට තිබුණාට නව අනුවාදයේ ලාදුරු රෝගියෙක් හැටියට තමයි හඳුන්වන්නේ. දැන් මේ කාලේ මේ මාක්තුමා මේ කතා කරන කාලය ජේසුස් වහන්සේ ඉතාමත් සේවයට පැමිණිලා අවතීර්ණ වෙලා ආසන්න කාලයේ වුණාට උන්වහන්සේගේ ආශ්චර්යමත් ක්‍රියා නිසා උන්වහන්සේගේ දේශනා නිසා බොහෝ සෙනගක් උන්වහන්සේ පසුපසින් පැමිණෙමින් සිටිය කාලයක්. උන්වහන්සේ ප්‍රසිද්ධ වෙමින් සිටිය යුගයක්. අපි පටන් ගත්තේ 40 වන පදයෙන් අපි 38 39 පද දෙකත් පොඩ්ඩක් කියවමු. එවිට උන්වහන්සේ වෙන තැන්වලත් මා විසින් දේශනා කරන පිණිස අසල නුවරවලට යමු. ඒ සඳහාම පිටත් ආවෙමි ඔවුන්ට කීසේක. උන්වහන්සේ දේශනා කරමින්ද යක්ෂයන් දුරු කරමින්ද ගලීලය මුළුල්ලෙහි ඔවුන්ගේ සිනගෝගවලට ගියසේක. උන්වහන්සේට යම් අරමුණක් තිබුණා. උන්වහන්සේ කොහෙටද යන්න ආවේ, කරන්න තියෙන්නේ මොනවද කියන එක ගැන උන්වහන්සේට අරමුණක් තිබුණා. ඒ අරමුණ ඔස්සේ යමින් සිටින අතර තමයි මේ අනපේක්ෂිත ලාදුරු රෝගියා මුණ ගැසීමේ සිද්ධියට ජේසුස් වහන්සේ මුහුණ දෙන්නේ. දැන් මේ ලාදුරු රෝගියා අපි දැන් 40 වෙනි පදයේ ආයේ පොඩ්ඩක් කියවමු. එවිට කුෂ්ඨ රෝගියෙක් උන්වහන්සේ ළඟට ඇවිත් ධනින් හිඳ ඔබ වහන්සේ කැමතිසේක් නම් මා පවිත්‍ර කරන්ට ඔබට පුළුවන් කියා අයද සිටියේය. හරි. දැන් ලාදුරු රෝගියා මම මෙතන ඉඳන් ඒ වචනය වැඩිපුර පාවිච්චි කරන්න. දැන් මේ ලාදුරු රෝගියා එඩිතර ප්‍රඥාවන්ත මිනිසෙක් වෙන්න ඕනේ. මොකද ලාදුරු රෝගය වැළඳිච්ච කෙනෙක්ට එදා සමාජයේ ප්‍රසිද්ධියේ පෙනී සිටින්න බෑ. ඒ අයව වෙන් කරලා තියෙනවා ලාදුරු රෝගය හැදුනායින් පස්සේ වෙනම කොලනි වගේ තැන් තිබ්බා. ඒ කියන්නේ රෝගය වැළඳිච්ච අයව වෙන් කරලා තියෙනවා. බෝ වෙන රෝග දැන් අපේ රටේ තියෙනවා ඔය IDH රෝහල කියලා. ඔබට මතක ඇති කොරෝනා හැදිච්ච මුල් යුගයේ අපේ මිනිස්සුන්ව එක්තැන් කරලා තිබ්බේ ඒ රෝහලේ තමයි. ඒ වගේම විශේෂයෙන් සුව කිරීමට බොහෝ කාලයක් ගත වෙන නැත්නම් සුව කිරීමට අපහසු බෝවිය හැකි රෝග සඳහා තවමත් IDH රෝහල කියලා ප්‍රසිද්ධයි. වෙනම ඒ අයව රෝගීන්ව බලන්න යන්න දෙන්න ඒවත් සීමා කරලා තියෙනවා. එවැනි
වසංගත ලෙස බෝ වෙන රෝග ඇති අයව එහෙම වෙන් කරලා තියෙනවා. ඉතින් අපි මේ කතා කරන කාලේ යේසුස් වහන්සේගේ කාලේ මීට අවුරුදු 2000කට කලින් කාලයක්. ඒ කාලේ තත්ත්වය මේට වඩා දරුණුයි. ලාදුරු හැදුනයින් පස්සේ සමාජයෙන් කොන් කරලා තියෙනවා. අද කාලේ ලාදුරු රෝගයට බෙහෙත් තියෙනවා. නමුත් ඒ කාලේ බෙහෙත් තිබුණේ නැහැ. ඒක නිසා ලාදුරු හැදිච්ච අය ඉතාමත් දුක්ඛිත ලෙස මේ තත්වයන් වලට මුහුණ දීලා සමහර අය පවුල් එක්ක සම්බන්ධතාවයන් වලින් ඈත් වෙලා සමාජීය සම්බන්ධතාවයන් වලින් ඈත් කරලා තියලා එක්ක කැලෑබැද ප්‍රදේශවල නැත්තම් ඒ අයටම වෙන් වෙච්ච කොලනි වගේ ස්ථානවල තියලා ඔවුන් මිය යන තෙක් මේ ස්ථානවල තමයි රඳවලා තිබුණේ. මේ ලාදුරු රෝගය වගේ රෝගයක් හැදෙන එක ඒ කාලේ හැටියට ඉතාමත් දුක්ඛිත තත්වයක්. මේක බැක්ටීරියාවකින් බෝ වෙන රෝගයක් හැටියට තමයි තිබුණේ. මේකෙත් ප්‍රභේද තිබුණා එක එක ආකාරයේ. ඉතාමත් බරපතල ගණයේ ලාදුරු රෝගී තත්වයන් තිබුණා. ඒ වගේම සුළුවෙන් පැතිරිලා කාලයක් එක්ක හොඳ වෙන රෝගී තත්වයනුත් තිබ්බා. ඒ මොන තත්වයක් වුණත් ලාදුරු කියලා දැන අඳුනගත්තම සමාජයෙන් වෙන් කරලා තිබ්බා. පහුගිය අවුරුදු වල ලංකාවෙත් නැවත ලාදුරු රෝගය හිස ඔසවමින් තිබෙන බවට මාධ්‍ය ඔස්සේ ප්‍රචාරය වුණා. සෞඛ්‍ය අමාත්‍යාංශය මගින් නිකුත් කරපු නිවේදන. ගොඩක් වෙලාවට පිරුවෙලිය නොමැති අඳුරු කාමර වැනි ස්ථානවල මේ බැක්ටීරියාව ඉතාමත් වේගයෙන් ව්‍යාප්ත වෙන නිසා හිරුවෙලිය එන විදිහට කාමර සහ තමුන්ගේ නිවෙස් දොර ජනෙල් ඇරලා තියන්න කියලා මම දැක්කා සඳහන් කරලා තියෙනවා. බොහෝ දුරට අපේ රටේ සහ ගොඩක් රටවල් වලින් එවැනි වසංගත රෝග ඉවත් වෙලා තියෙන්නේ. නමුත් අතරින් පතර පැන නගින අවස්ථා තියෙනවා. වර්තමානයේ මේවට වෛද්‍ය ප්‍රතිකාර තිබුණාට ඒ කාලේ අපි මේ කතා කරන කාලේ එහෙම සාර්ථක වෛද්‍ය ප්‍රතිකාර තිබුණේ නැහැ. කරපු එකම දේ මේ රෝගීන්ව සමාජයෙන් කොන් කරලා රෝගේ බෝ වෙන එකෙන් වළක්වලා තබපු එක තමයි තිබුණේ. මං කලින් කිව්වා වගේ මේ රෝගේ ප්‍රභේද කීපයක් තිබුණා. සමහර ඒවා ඉතාමත් බරපතලයි. මං අන්තර්ජාලය හරහා අරගෙන පොඩි ප්‍රසන්ටේෂන් එකක් හදලා තියෙනවා. අපි ටිකක් බලමු ලාදුරු රෝගය හැදුනම මොකද සිද්ධ වෙන්නේ කියලා. අපි පියවරෙන් පියවර ඕකේ ෆොටෝස් ටිකක් තියෙනවා අපි බලමු. මුල් අවස්ථාවේ රෝග ලක්ෂණ ගැන සඳහන් වෙනවා. මුල් අවස්ථාවේම නිකන් සුදු පැහැති හෝ අපේ හමට වඩා පැහැය අඩු ලප පැල්ලම් වගේ දේවල් හැමේ දකින්නට පුළුවන්. එම දැන් ලාදුරුද කියලා බලන්න නම් මමත් එක්තරා ඔය මම ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ වැඩ කරන කාලේ ඒ පිළිබඳව මේ PHI මහත්තුරු කරපු වැඩසටහනකට ගියා. ඔය වැල්ල වීදිය සහ ඒ පැත්තේ මුහුදු වඩ ආශ්‍රිතව දැන් අවුරුදු 2-3කට කලින් රෝගය තදින් ව්‍යාප්ත වෙනවා කියලා තිබිච්ච කාලෙක ඒකේ රෝග ලක්ෂණ දැන හඳුනා ගැනීම සම්බන්ධව පුංචි වැඩසටහනක් තිබ්බා. ඒකෙදි කරපු දේ තමයි එවැනි ලප තියෙනවා නම් ඒ ලප වලට අර ටූත් පික් එකකින් වගේ ඇන්නම ඒක ඇන්නද කියලා දැනෙන්නේ නැහැ. එතකොට පිටේ තැන් තැන් වලට අනින ගමන් අර ලපේටත් ඇනලා අහනවා දැන් එකක් අයින්නවා නිකන් ඒ ලපේ නැති තැනකට අනිනවා. දැනුණාද කියලා අහනවා. දැනුණා ඊට පස්සේ ලපේ තියෙන තැනට ඇන්නම දැනුණා කියන්නේ නැත්නම් ඒක බොහෝ දුරට ලාදුරු විය හැකි කියලා තමයි කිව්වේ. ඒක නිසා එම ස්ථානවල සංවේදන අඩුයි. දැන් කාට හරි වෙන ලප තියෙනවා නම් අලුහන් තියෙනවා නම් දැන් බය වෙන්න එපා. ගෙදර ගිහිල්ලා ඇනලා බලන්න කෝකටත් නිකන් එම ස්ථානවල සංවේදන අඩුයි. උෂ්ණය සීතල වේදනා දැනීම නොදැනීම සම වියලීම එම ස්ථානයේ ලප තියෙන ස්ථානයේ රෝම හැලීම වගේ දකින්නට පුළුවන් කියලා තමයි රෝග ලක්ෂණ තියෙන්නේ. අපි බලමු ඉස්සරහට. මෙන්න මේ වගේ ඔබට පේනවා වගේ සුදු පැහැයට හුරු ලප. අපි දිගටම බලාගෙන යමු. මෙම රෝගය හිමින් තමයි වර්ධනය වෙනවා කියලා කියන්නේ. රෝගී බැක්ටීරියාවන් ශරීරයට ඇතුළු වුණායින් පස්සේ හරි ඉක්මනින් රෝග ලක්ෂණ මතුවෙන්නේ නැහැ කියලා කියනවා. ශරීරයේ අපේ රෝගය තියාගෙන රෝගී බැක්ටීරියාවන් තියාගෙන තවත් කෙනෙක්ට පතුරවන්න පුළුවන් රෝග ලක්ෂණ මතුවෙන්න කලින්. ඒක නිසා තියනවද නැද්ද කියලා සමහරවිට අපි දන්නෙත් නැහැ, අඳුනන්නෙත් නැහැ වගේ
ඉන්න පුළුවන් රෝගී. ඒක නිසා එවැනි තැන්වලදී අපි ටිකක් පරිස්සම් වෙන්නට ඕනේ. දැන් ඔය ආකාරයට තමයි රෝගයේ ආරම්භය ඇති වෙන්නේ. රෝගයේ ආරම්භය එහෙම ඇවිල්ලා ඒ ලප සුදු පාට ලප රතු පාටට හැරෙන්නට පටන් ගන්නවා. ඊට පස්සේ නිකන් අර කුෂ්ඨයක තත්වයට ඊටමත් අවලස්සන ආකාරයේ කැලල් වගේ දේවල් ඇති වෙන්නට ගන්නවා. ඒ තැන්වල තුවාල ඇති වෙන්නට ගන්නවා. යම් ශරීරයේ අවයව විරූපී වෙන්නට ගන්නවා. මේකේ දරුණුතම අවස්ථාව වෙන්නේ දැන් මේ අපේ නාසය වගේ තැන්වල ඝන අස්ති නෙවෙයි කාටිලේජ වගේ සියුම් අස්ති තියෙනවා. ඒවා නමන්න පුළුවන්. මේ කනේ තියෙනවා. මේවා කන නැමෙනවා. දැන් මේ අතක් නමන්න බෑ එහෙම. කන නමන්න පුළුවන්, නහය නමන්න පුළුවන්. මේ ඇහි ඇස් වටා ඇහි බිම වම ඒ වගේ ඒවා පුළුවන්. ඒකට හේතුව අපේ මේ ඝන අස්ති වලට අමතරව අපේ ශරීරය හැදිලා තියෙනවා කාටිලේජ කියන බොහොම සෞම්‍ය අස්ති විශේෂයකින්. දැන් ලාදුරු රෝගය වැළඳුනාම වෙන ඊළඟ පියවරෙන් පියවරට යද්දි තියෙන භයානකකම තමයි ඒ සියුම් කාටිලේජ වගේ දේවල් වලට මේ බැක්ටීරියාව හානි කරලා ඒවා විනාශ කරලා දැන් මගේ නහය පිටින්ම ගැලවිලා වැටෙන්න පුළුවන්. කන ගැලවිලා වැටෙන්න පුළුවන්. හැබැයි රෝගය තියෙන තැන සංවේදන නැත්නම් දැනීම හැඟීම නැති නිසා රිදෙන්නේ නැහැ තුවාල. ඒකට රෝගියාට රෝගය තුවාල වෙලා දැන් සමහරවිට ඇඟිලි පුරුක් වලින් කඩාගෙන වැටෙන අවස්ථා තියෙනවා. ඇඟිලි පිටින් ගැලවිලා වැටෙන අවස්ථා තියෙනවා. හැබැයි රෝගියාට ඒක දැනෙන්නේ නැහැ. ස්නායු පද්ධතියට හානි වෙලා නිසා. හැබැයි ඒ භයානක ලාදුරු තත්වයේ එක් පියවරයන් වලදී ශරීරයේ එවැනි අංගෝපාංග ගැලවිලා වැටෙන අවස්ථා තියෙනවා. එතකොට ඒක ශරීරයේ හරි විරූපී තත්වයක් මතුවෙනවා. ඒ කාලේ ලාදුරු හැදෙනවට මිනිස්සු බය වුණා මෙවැනි තත්වයන් නිසා. මම නැවත කියනවා අද කාලේ ඊතරම් භයානක වෙන්නට කලින් ප්‍රතිකාර හොයාගෙන තියෙන නිසා ආරක්ෂා වෙන්නට පුළුවන්. නමුත් අපි මේ කතා කරන කාලේ එවැනි තත්වයන් වලට මුහුණ දුන්නා. අපි බලමු ඡායාරූප ඊළඟට ආවොතින් අපි බලමු. අපි එතනින් එහාට යන්නට යනවා. ඉතින් දැන් මෙහෙම ලාදුරු කියලා දැන හඳුන ගත්තොතින් කරන දේ තමයි ජුදෙව්වන්ට මේ දෙවියන් වහන්සේ තෝරගත්තු සෙනගට නිතරම ඒගොල්ලෝ ව්‍යවස්ථාවට අනුව දෙවියන් වහන්සේ දීලා තියෙන නීති රීති වලට අනුව තමයි කටයුතු කරේ. රෝග සම්බන්ධව මේ වගේ බෝවන රෝග සම්බන්ධවත් යම් යම් නීති රීති වගේක් තිබුණා. එතකොට මේ ලාදුරු නැත්තම් වෙනත් තද කුෂ්ඨ වගේ බෝවෙන රෝග හැදුනම ව්‍යවස්ථාව තුල තිබුණා කොහොමද එවැනි රෝගීන් එක්ක ගනුදෙනු කරන්න කියලා. එවැනි රෝගීන්ට කළ යුතු පිළිවෙත් මොනවද කියලා ව්‍යවස්ථාව තුල අඩංගු වෙලා තිබුණා. ඒක නිසා අපි දැන් ඕක ගැන පොඩ්ඩක් බලන්න. අපි ලෙවී කතාව අපි දැන් මාක් පොතේ උතන පෙරලලා තියාගෙන මාක් එකක් දාගෙන ඉන්න ගමන් අපි ලෙවී කතාව 13 වෙනි පරිච්ඡේදයට යමු. ලෙවී කතාව 13 වෙනි පරිච්ඡේදය. දැන් ඔය 13 14 පරිච්ඡේද දෙකම පුළුවන් නම් කියවලා බලන්න. මාතෘකාව මොනවද තියෙන්නේ? 13 වෙනි පරිච්ඡේදය කුෂ්ඨ රෝගය පිළිබඳ අනපනත්. 14 වෙනි පරිච්ඡේදයත් ඒක දිගටම ගලා යාමක් තමයි තියෙන්නේ. 13 14 පරිච්ඡේද දෙක කියවලා බලන්න. තවදුරටත් ඔබට මේ රෝගය ගැන රෝගයේදී ක්‍රියා කළ යුතු අන්දම ගැන පැහැදිලි කිරීමක් අවශ්‍ය නම් ඔබ මේ පරිච්ඡේද දෙක කියවලා බලන්න. දැනට අපි 13 වෙනි පරිච්ඡේදයේ පළවෙනි පද්‍යයේ සිට 8 වන පද්‍ය දක්වා කියවන්නට යනවා. ස්වාමීන් වහන්සේ මෝසෙස් සහ ආරොන්ට කතා කොට මිනිසෙකුගේ ශරීරයේ හැමෙහි බිබිලක්වත් කබොල්ලක්වත් රතුපල්ලක්වත් හට ගැනී ඒක ඔහුගේ ශරීරයේ හැමෙහි කුෂ්ඨ ලකුණක් වන්නේ නම්
ඔහු පූජකයා වූ ආරෝන් වෙතට හෝ ඔහුගේ පුත්‍රයන් වූ පූජකයන්ගෙන් එක්කෙනෙකු වෙතට හෝ පමුණුවන ලබාව. පූජකයාද ශරීරයේ හමෙහි රෝගය බලාව රෝගය තිබෙන තැන මයිල් සුදු වූ බවද ඒ රෝගය සෑදී තිබෙන ස්ථානය ඔහුගේ ශරීරයේ හමට වඩා පහත්ව තිබෙන බවද පෙනෙන්නේ නම් ඒක කුෂ්ඨයේ ලකුණක්ය. පූජකයා ඔහු බලා ඔහු අපවිත්‍රයි කිය යුතුය. නමුත් ඔහුගේ ශරීරයේ හමෙහි තිබෙන පැල්ලම සුදු බවද හමට වඩා පහත්ව නැති බවද එහි මයිල් සුදු නොවී තිබෙන බවද පෙනෙන්නේ නම් පූජකයා රෝගකාරයා 7 දිනක් වෙන්තර සිටුවා 7 වෙනි දින ඔහු බලන්නේය. එවිට ඒ ලකුණ හමෙහි පැතිරී නොගොස් නැවතී තිබෙන බව ඔහුට පෙනෙන්නේ නම් තවත් 7 දිනක් පූජකයා ඔහු වෙන්කොට සිටුවා 7 වෙනි දිනේදී නැවත දැන් ඕක තමයි සිද්ධ වෙන්නේ. කාට හරි සැකයක් තියෙනවා නම් දැන් ගොඩක් වෙලාවට රෝගියා ඇවිල්ලා කියන්නේ නැහැ. ඒක දැකපු කවුරු හරි තමයි ඇවිල්ලා කියන්නේ. මොකද මේ මිනිස්යව සමාජය තුල තමුන්ගේ පවුල තුල තියාගන්න කරදරයි. තමුන්ටත් බෝ වෙන්න පුළුවන්. ඒක නිසා පූජකයාට ගිහිල්ලා කියනවා මෙවැනි රෝගියෙක් ඉන්නවා කියලා. ඊට පස්සේ රෝගියාව කැඳවලා පූජකයා පරීක්ෂා කරලා බලනවා. පරීක්ෂා කරලා බලලා ඔහුට ෂුවර් නැත්තම් මේක ලාදුරු කියලා වෙන වෙන වර්ගයේ චර්ම රෝගයක් තියෙන්න පුළුවන් නිසා දවස් 7ක් කාමරයකට දාලා තියෙනවා. මේක ව්‍යාප්ත වෙනවද? මම අර කලින් කිව්වා වගේ රෝග ලක්ෂණ වැඩි වෙමින් තියෙනවද කියලා පරීක්ෂා කරලා බලන්න. දැන් මේ 5 වෙනි පදේ වෙනකන් කිව්වේ එහෙම 7 දවසකට පස්සෙත් රෝගය තහවුරු කරගන්න බැරි වුණොත් ආයෙ මොකද කරන්නේ? තවත් දවස් 7ක් කාමරයක දාලා වහලා තියෙනවා. හරි. ඊට පස්සේ අපි 8 වෙනි පදේ වෙනකන් කියමු 6 7 8. 7 වෙනි දිනේදී නැවත ඔහු බලාව එවිට ඒ කුෂ්ඨ ලකුණු හමෙහි පැතිරී නොගොස් මැලවී තිබේ නම් පූජකයා ඔහු පවිත්‍රයි කිය යුතුය. ඒ කබොල්ලක්ය. ඔහු තමාගේ වස්ත්‍ර සෝදා පවිත්‍ර වන්නේය. එහෙත් ඔහුගේ පවිත්‍ර වීම පිණිස ඔහු පූජකයාට පැනුණු පසු කබොල්ල හමෙහි පැතිරී ගියොත් ඔහු නැවත පූජකයාට පෙනේවා. එවිට පූජක තැන බලා කබොල්ල හමෙහි පැතිරී තිබෙන බව පෙනෙන්නේ නම් ඔහු අපවිත්‍රයි කිය යුතුය. ඒක කුෂ්ඨ රෝගය. ඔහු අපවිත්‍ර මිනිසෙක් කියලා ප්‍රකාශ කරනවා. ඒ සුදු ලපය තවදුරටත් පැතිරිලා රෝගය තහවුරු කරගත්තම ඔහු අපවිත්‍ර මිනිසෙක් හැටියට ප්‍රකාශ කරනවා. ඔහු අපවිත්‍ර මිනිසෙක් නම් ඔහුට තවදුරටත් නිවසේ ඉන්න බෑ. ඔහුට සමාජයත් එක්ක සාමාන්‍ය විදියට ගැවසෙන්න බෑ. ඔහුව වෙන් කරනවා. නිවසෙන් අයින් වෙන්න ඕනේ. සාමාන්‍ය ජන සමාජයෙන් අයින් වෙන්න ඕනේ. ඒකට මං කලින් කිව්වා වගේ එක්ක කැලෑබද කොළනි වගේ ස්ථාන තිබ්බා. ඒ වගේ තැනකට යොමු කරනවා. දැන් හිතලා බලන්න මිනිහෙක් අපවිත්‍රයි කියලා එහෙම කොන් කරලා අයින් කරායින් පස්සේ මේ මිනිස්සයාට දැනෙන මානසික පීඩාව හිටපු හැටියේ එවැනි රෝගී තත්වයක් ආවම තමුන්ගේ දරුවන්ගෙන් තමුන්ගේ ගෙදර තමුන්ගේ භාර්යාව ස්වාමි පුරුෂයා තමුන්ගේ නෑදෑයන්ව ආයේ කවදාවත් දකින්න බැරි ගනුදෙනු කරන්න බැරි විදිහට ගෙදරින් ඔහු අයින් කරනවා. එදිනෙදා ජන සමාජයේ රැකියාවක් කරමින් දේවස්ථානයට යමින් මිනිස්සුත් එක්ක අනෙකුත් කටයුතු කරමින් සමාජශීලීව ජීවත් වෙච්ච මිනිහෙක්ව සමාජයෙන් වෙන් කරලා තියන්නට තීරණය කරනවා. මේ රෝගේ උත්සන්න වෙලා මම කලින් කිව්වා වගේ සමහරලාට ඇස් කන් නාස පිටින් ගැලවිලා වැටුණත් රෝගය ඔහුට වේදනාවක් නොවෙන්නට පුළුවන්. රෝගයේ තත්ත්වය සමහරලාට මෙවැනි රෝගීන්ට එතනින් තුවාලයක් හැදිලා ලේ ගියත් රිදෙන්නේ නැහැ. ඒක බරපතල තත්ත්වයක්. කන නාසය වැටෙනවා වගේ තත්ත්වයන් ප්‍රමුහුණ දුන්නොත් ඒක බරපතල තත්ත්වයක්. නමුත් වේදනාව ශාරීරිකව දැනෙන්නේ නැහැ. ස්නායු පද්ධතියට එම ප්‍රදේශයේ හානි වෙලා තියෙන නිසා. හැබැයි මෙවැනි රෝගීන්ට තිබිච්ච ලොකුම ප්‍රශ්නය මානසිකව වුන් පීඩාවටපත් වුණා. අපවිත්‍රයි කියලා මිනිස්සු කියද්දී ඒකේ අදහස තමයි ඒ කාලේ මිනිස්සු විශ්වාස කළා ඔහු රහසින් බරපතල පාපයක් කරමින් තියෙනවා හෝ කරලා තියෙනවා. ඒ නිසා දෙවියන් වහන්සේගේ දඬුවමක් හැටියට තමයි ඔහුට මෙවැනි විපාකයක් අත්ුනේ කියලා.
එතකොට නොකිය කියනවා ඒ අපවිත්‍ර වීම තුල ඒ කොන් කිරීම තුල ඒ වෙන්කර දැබීම තුල ඔහු රහසින් බරපතල ආකාරයේ පාපයකට රහස් පාපයකට බුදුරුව සිටිය කෙනෙක්. අපි බලමු දැන් ආව වෙලාවේ මේක. හරි ඊතුරු ෆොටෝස් ටික දාමු. ඔය තියෙන්නේ ඇඟිලි වැටිලා සමහර අයගේ ඔය අන්තර්ජාලයෙන් සමහර ගත්ත ෆොටෝස් මන් තියෙන්නේ. අපි දිගටම බලාගෙන යමු ඕක නතර වෙන්න ඉස්සෙල්ලා. ඔය එකින් එක තියෙන්නේ ලාදුරු රෝගය නිසා තමුන්ගේ ශාරීරික අවයවයන් වලට හානි සිදු වෙච්ච අවස්ථා. යේසුස් වහන්සේ ළඟට පැමිණි ලාදුරු රෝගියත් මෙන්න මේ වගේ කෙනෙක් වෙන්න ඇති. බලන්න අපිට නම් එවැනි මිනිස්සෙක් ගාවට ලං වෙන්නවත් හිතන එකක් නැහැ. හිතන්නකෝ ඒ වගේ බෝ වෙන රෝගයක් තියෙන දැන් මේ කියන ලාදුරු රෝගියාව සමාජයෙන් වෙන් කරලා තියලා තියෙන්නේ. එතකොට ඔහු කාලයක් තිස්සේ මේ රෝගයත් එක්ක ඔට්ටු වෙච්ච කෙනෙක් වෙන්න ඕනේ. ඔහුගේ තත්ත්වය බරපතල වෙන්න ඕනේ. එවැනි ඔය වගේ රෝගියෙක් ජේසු ගාවට ආවම ගෝලියෝ ටික මොනවා කරන්නේ නැද්ද? අඩියක් පස්සට අරගෙන අම්මෝ කියලා ඉන්නේ නැති. ජේසු ළඟට ගිහිල්ලා ඔහුව ස්පර්ශ කරද්දී ගෝලියෝ හිතන්නේ නැති මේ මිනිස්සයා මෙයත් අමාරුවේ වැටලා අපිවත් අමාරුවේ දාන්න යනවා. එහෙමනේ හිතන්නේ සාමාන්‍යයෙන්. ජේසුස් වහන්සේ ඒ මිනිස්සයා ළඟට ගිහිල්ලා ඔහු පිට අත තැබුවා කියලා පල්ලෙහා පදවලට. හොඳයි. ඔය ටික විතරයි ප්‍රසන්ටේෂන් එකේ තියෙන්නේ. අපි දැන් ආයෙමු. මෙතනට ඔය ටික මම ඔබට කිව්වේ මේ තමයි එකල ලාදුරු රෝගයේ තත්වය. මිනිස්සුන්ව කොන් කරලා තැබුවේ මේ නිසා. එතකොට ඔවුන්ට බරපතල තත්වයකට මුහුණ දෙන්න වුණා මේ වෙන්කර තැබීමේ තත්වයක් එක්ක. ඔවුන් මානසිකව පුදුමාකාර විදියට ඇද වැටුණා. වෛද්‍යවරයෙක් ලං වෙන්නේ නැහැ. බෙහෙත් නැහැ කියලා තමයි අයින් කරලා තිබ්බේ. උඩ මැරෙනකම්ම මේ රෝගය විඳවලා මැරෙනකම්ම කොන් වෙලා ඉන්න ඕනේ. දැන් අපිට නම් යම් ලෙඩක් දුකක් හැදුනම අපේ ගෙදර මිනිස්සු ඉන්නවා. රෝහලකට යන්න පුළුවන්. අපිව සනසවන්න අපේ නෑහිත මිත්‍රාදීන් ඉන්නවා. අපේ මනස කොයිතරම් කඩා වැටුණත් අපිව ශක්තිමත් කරන්න වටේ කවුරු හරි ඉන්නවා. මෙවැනි තත්වයකට පත්වෙච්ච මිනිහෙක්ගේ මනස අන්තිම බිඳුවට පත් වෙලා තියෙනවා. හිතලා බලන්න එවැනි මිනිහෙක්ගේ මට්ටමකට ඔබගේ ඔළුව අරගෙන ගිහිල්ලා අපි හිතපු නැති වෙලාවක අපිට එවැනි තත්වයකට මුහුණ දෙන්න වුණොත් මොන වගේ තත්වයක්ද එන්නේ කියලා. උංග වෙන් කරලා කොළණි වගේ කැලෑබද ප්‍රදේශයන් වල වෙන් කරලා තමයි සමාජයේ තියලා තිබුණේ. ඔවුන් යම් අවශ්‍යතාවයකට නගරයට එන්න ඕන නම් කණ්ඩායමක් එකතු වෙලා සීනුවක් ගගහා අපවිත්‍රයි කියමින් පේලියට එන්න ඕන. ඒ සීනුවේ හඬ ඇහෙද්දිම සෙනග අයින් වෙනවා. සෙනග ගෙවල් වලට දුවනවා. සෙනග නගරේ ඉන්න සෙනග හැංගෙනවා. කොහොම හරි ක්‍රමයකින් තමුන්ට අවශ්‍ය කෑම බීම ටිකක් හරි මොනවා හරි ටිකක් ඒගොල්ලන් අරගෙන යනවා. සමහරලාට ඒ කඩවල විකුණන අය යම් තැනක පාරේ ගෙනවිත් තියලා යනවා. මුදල් හදල් ගනුදෙනු කරන්න කැමති නෑ. ඒ නිසා පිනට වගේ සමහර ද්‍රව්‍යයන් තියලා ඔවුන් නගරයට ආවම ඒවා අරගෙන ආපහු කැලෑබද ප්‍රදේශයට යනතෙක් මිනිස්සු හැංගිලා මගට ආහාර ගෙනවිත් දමන අවස්ථා තිබුණා කියලා පොත්පත්වල සඳහන්. ඔවුන්ට තිබිච්ච ලොකුම මානසික අපහසුතාවය මිනිස්සු ඉස්සරහට යද්දි නගරයට යද්දි අපවිත්‍රයි කියන වාරයක් පාසා ඔවුන්ගේ තුවාල නෙවෙයි රිදුම් දුන්නේ. ඔවුන්ගේ මනසයි වද දුන්නේ. මනසයි රිදුම් දුන්නේ. ඒ අපවිත්‍රයි කියන වචනයක් පාසා ඒ සිහිනුවේ හඬ ඇහෙන වචනයක් පාසා මිනිස්සු තමුන්ගෙන් ඈත් වෙලා මුහුණ ඉවතට හරවගද්දි ඒක මනසට කොයිතරම් වේදනාවක් වෙන්නේ. අදත් ඒ වගේ අපි අතර කොයිතරම් අභ්‍යන්තරයෙන් දුක් විඳින මිනිස්සු ඉන්නවා. අපි එළියට පේන්න hina වෙලා ඉන්නවා. එළියට පේන්න අපේ තත්ත්වය හරි යහපත් වගේ පේනවා. හැබැයි ඇතුළ කැඩිලා බිඳිලා වේදනාත්මක ස්වභාවයන් වල තියෙනවා. අපේ සමාජය තුල ඒ වගේ
කොන් කරපු මිනිස්සු පවුල් පුද්ගල චරිත කොයිතරම් නම් තියෙනවද? ඒ චරිත කොයිතරම් ප්‍රතික්ෂේප කරලා තියෙනවද කියනවනම් ඒ වගේ පවුල් වල දරුවොත් එක්ක ආශ්‍රය කරන්න අනිත් අයට දෙන්නේ නැහැ. ඒ වගේ අයත් එක්ක ගනුදෙනු කරන්න අනිත් අයට දෙන්නේ නැහැ. ලාදුරු නිසා නෙවෙයි, යම් යම් හේතු කාරණා නිසා සමහරලාට ඔබයි මමයි වෙන්න පුළුවන්. සමහරලාට එළිය මිනිස්යන් වෙන්න පුළුවන්. කොයි තරම්නම් මානසිකව අතුලතින් විඳවන මිනිසුන් අපි අතර සිටිනවද? අපි අපවිත්‍රයි කියා ලාදුරු රෝගිය වගේ එළියට යන්නේ නැහැ. නමුත් අපිට දැනෙන අපවිත්‍ර භාවයන් නිසා අපි කොයිතරම් දුක් විඳිනවද? අපේ රහසිගත පාපයන් නිසා ස්වාමින් වහන්සේට විරුද්ධව කරන්නා වූ පොරාල්ලමින් රහසිගතව කරන්නා වූ පාපිෂ්ඨ දේ නිසා අපි කොයිතරම් වේදනාවන් විඳිනවද? ඒ පිළිකුල්කම, ඒ අපවිත්‍රකම දෙවියන් වහන්සේගේ පාමුල අපිට කොයිතරම් නම් දැනෙනවද? ඒ දැනිලත් ඒක නොදැනෙනවා වගේ අපි ඉන්න හදනවා. ලාදුරු රෝගියට තිබුණේ මානසික ප්‍රශ්නයක් ශාරීරික තත්ත්වයටත් වඩා. අපේ ශාරීරික තත්ත්වයන් ලෙඩ දුක් අපිට බෙහෙත් පෙත්තක් බීලා හරි සුව කරගන්න පුළුවන් දේවල්. නමුත් අපේ අභ්‍යන්තරයේ විඳවන විඳවිල්ල සමහර විට ඒ බාහිර බෙහෙත් හේත් වලින් සුව කරගන්න විසඳ ගන්න බැරි තත්ත්වයක්. එවැනි රෝගීන් අද සමාජයේ දවසින් දවස වැඩි වෙන බව සමාජ විද්‍යාඥයන් පෙන්වලා දෙනවා. ශාරීරික ලෙඩ දුක් වලට වඩා මානසික ලෙඩ දුක් වලට ලක් වෙන ප්‍රවණතාවය වැඩි කියලා. එවින් මගේ ස්නේහවන්ත සහෝදරයා සහෝදරි, මේ ලාදුරු රෝගියා ඔබයි මායි වෙන්න පුළුවන්. අපේ අසල්වාසියෙක් වෙන්න පුළුවන්. අපි ජීවත් වන සමාජයේ කොන් කරලා වෙන් කරලා ඉන්න චරිතයක් වෙන්න පුළුවන්. සමහරවිට අම්මලා තාත්තලාගේ ක්‍රියාකලාපයන් නිසා සමාජයට මුහුණ දෙන්න බැරුව දුක් විඳින මනසින් කොන් වෙලා ඉන්න දරුවෝ අනන්තයි අප්‍රමාණයි. සමහර ඇබ්බැහිකම් නිසා, කුඩුකාරයා කියන ලේබලය නිසා අසමජ්ජාති මිනිහා, නරක මනුෂ්‍යයා, වෛශ්‍යා ස්ත්‍රිය මෙවැනි නම් නිසා තමුන්ගේ පවුලේ අයට සමාජයට මුහුණ දෙන්න බැරි අවස්ථා තියෙන්නට පුළුවන්. සමහරලාට ඒ චරිතය තුළ ජීවත් වෙන පුද්ගලයාත් කැමැත්තෙන් නොවන්නට පුළුවන් සමහර දේවල් එක ගනුදෙනු කරන්න. ඒවට ලක් වෙන මිනිස්සුන් සමහර දේවල් ඒවයින් අයින් වෙන්න ඕන වුණත් අයින් වේ ගන්න බැරුව දහදුක් විඳිමින් නැවත නැවත ඒ වැරද්ද කරනවා වෙන්නත් පුළුවන්. මෙවැනි හඬා වැටෙන, මෙවැනි මානසිකව ව්‍යාධීන් වල සිටින මිනිස්සු ඕන තරම් අපේ සමාජයේ ඉන්නවා. එවැනි සමාජයෙන් අයින් වෙන්නට තීරණය කළා තීන්දුවක් පූජකයා විසින් දීලා හිටපු ලාදුරු රෝගියෙක් තමයි අපේ කතාවේ ඉන්නේ. ඔහු දන්නවා ප්‍රසිද්ධිය මිනිස්සු ගාවට එන්න බෑ කියලා. ඔහු දන්නවා සෙනක කණ්ඩායමක් ඉන්න තැනකට එන්න ඔහුට අවසරයක් නැහැ කියලා. හැබැයි ඔහු අහලා තියෙන්නේ නැති ජේසුස් වහන්සේ බලවත් ලෙස සුව කරනවා කියලා. ඔහු අහලා තියෙන්නේ නැති ජේසුස් වහන්සේ ගලවනවා කියලා. ඔහු අහන්න ඇති ජේසුස් වහන්සේ පුදුමාකාර බලයකින් යුක්තව මිනිස්යන්ව නිදහස් කරනවා කියලා. ඒක නිසා අර නීති රීති ටික ඔක්කොම කඩා දාලා ඔහු ධෛර්යය අරගෙන ජේසුස් ගාවට ආවා. ඔහුට තිබුණ එක බලාපොරොත්තුවක්. සමාජයේ මොනවා කිව්වා, නීති රීති මොන විදිහට තිබුණත් ජේසුස් ගාවින් මට සැනසීමක් ලැබෙයි කියලා. ඒකයි මම කිව්වේ මුලින්ම ඔහු ප්‍රඥාවන්ත වගේම ධෛර්ය සම්පන්න මිනිසෙක් කියලා. උට ධෛර්යයක් තිබුණ සමාජයේ මොන දෙයක් මං ගැන මොන විදියට හිතුවත් මං ජේසුස් ගාවට යනවා කියලා. උට ශක්තියක් තිබුණා ඒ වෙනුවෙන් ක්‍රියා කරන්න. ඒ නිසා මගේ ස්නේහවන්ත සහෝදරයා සහෝදරිය, පිළිතුර ජේසුස් විතරයි. මිනිස්සුන්ට අපිට දෙන්න තියෙන පිළිතුර ජේසුස් විතරයි. ඕනෑම බරපතල තත්වයකින්, ඕනෑම ශාරීරික ව්‍යාධියකින් හෝ මානසික ව්‍යාධියකින් සුවපත් කරන්නට පුළුවන් ජේසුට විතරයි. උන්වහන්සේ අපේ ගැලවුම් කාර්යාලයේ සාවතනන් වහන්සේ.
ඒ කාලේ කුෂ්ඨ රෝගයක් කියන්නේ බලාපොරොත්තුවක් තියාගන්න බැරි රෝගයක්. ලාදුරු රෝගියෙක් කියන්නේ කිසිම බලාපොරොත්තුවක් ජීවිතේ අනාගතය ගැන නැති මිනිහෙක්. හැබැයි ඔහුට ඇහෙන්නේ නැති අනිත් අයගේ කතාත් එක්ක එක බලාපොරොත්තුවක් ඉතුරු වෙලා තියෙනවා. දන්නවද මේ උදෑසනේ බලාපොරොත්තුව තාමත් ඉතුරු වෙලා තියෙනවා. ඒ ජේසුස් ක්‍රිස්තුස් වහන්සේ. ඔබ ඉන්න තත්වය කොයිතරම් බරපතල වුණත් ජේසුස් වහන්සේ පොහොසත් ඊට වඩා අපිව සුවපත් කරන්න. අපි කියමු නැවත පළවෙනි පදේ. sorry 40 වෙනි පදේ. පළවෙනි පරිච්ඡේදයේ 40 වෙනි පදේ. එවිට කුෂ්ඨ රෝගියෙක් උන්වහන්සේ ළඟට ඇවිත් දනින් හිඳ ඔබ වහන්සේ කැමතිසේක් නම් මා පවිත්‍ර කරන්ට ඔබට පුළුවන් කියා ඇද සිටියේය. මට කියන්න ඔතන ඔහු කියනවද කොතනකවත් මාව සුව කරන්න කියලා. ඔහු මොනවද කියන්නේ? ඔහු මොනවද ඔය පළවෙනි පදේ අස්සේ කියන්නේ? රෝගියෙක්ට ඕනි සුවය. ලාදුරු රෝගියාට ඕනි සුවය. හැබැයි මේ රෝගියා ඉල්ලන්නේ මොකක්ද? මාව පවිත්‍ර කරන්න ස්වාමිනී කියලා. ඔහු දන්නවා ඔහුව සුව වෙලා විතරක් වැඩක් නැහැ. සමාජයේ තියෙනව අපවිත්‍ර මිනිසෙක් කියන ලේබලය. ඒ නිසා ඔහු කියනවා ස්වාමිනී මං සුව වුණාට වැඩක් නැහැ. මං පවිත්‍ර මිනිසෙක් කියලා නිදොස්කොට නිදහස් වෙන්න. ඔහු ප්‍රඥාවන්ත මිනිසෙක්. ඔහු කිව්වේ ඒකයි. ස්වාමිනී සුවය නෙවෙයි මට පවිත්‍රත්වය දෙන්න. උන්වහන්සේ පවිත්‍ර කරනවා නම් වෙන කිසිවෙක් ඔබට ආය දොස් තියන එකක්. උන්වහන්සේට ලං වෙන්න ජීවිතේ. උන්වහන්සේ තමයි පවිත්‍ර කරන තැනන් වහන්සේ. එවිට කුෂ්ඨ රෝගියෙක් උන්වහන්සේ ළඟට ඇවිත් දනින් හිඳ මොනතරම් අසරණ භාවයකින් ඉන්නේ නැද්ද මේ මිනිස්සයා? දුවගෙන ඇවිල්ලා දනින් හිඳලා තමයි කිව්වේ ඔබ වහන්සේ කැමතිසේක් නම් මෙන්න කොන්දේසිය ඔහුගේ. ස්වාමිනේ ඔබ කැමති නම් ස්වාමීන් වහන්සේ වසුව කළා. ඔබ උන්වහන්සේගේ වචනයට එකඟ යමක් ඉල්ලුවොත් දන්නවද ඒක දෙවියන් වහන්සේ දෙනවා. දේ වචනේ කියනවා අපිට ලැබෙන්නේ නැත්තේ අපේ තෘෂ්ණාව පිණිස ඉල්ලන නිසා කියලා. වෙන වෙන අරමුණු වෙනුවෙන් ඉල්ලන නිසා කියලා. ඔහුගේ යාඥාවේ පළවෙනි කාරණය ඔබ කැමති නම් ස්වාමීන් වහන්සේගෙන් ඉල්ලන්න. ඔබගේ කැමැත්ත ලෙස ස්වාමීනි මට කරන්න. උන්වහන්සේ කවදාවත් ඔබට මට අයහපතක් කරන්නට කැමති නෑ. ඒ ඔබගේ මගේ ස්වාමීන් වහන්සේ. දුවගෙන ඇවිල්ලා ධනින් ඉඳලා ඒ අසරණකමත් එක්ක ඔබ කැමති නම් මාව පවිත්‍ර කරන්න ස්වාමීනි කියලා කිව්වා. ඔය මුල් පදයේ ඇතුළෙම ලොකු කතාවක් තියෙන ඔහුගේ ජීවිතේ. ඒ අසරණකමත් එක්ක ඇවිල්ලා ජේසුගේ පාමුල දන ගහන්න. දැන් ඔබට හිතෙනවා ඇති මං කොයිතරම් ඉල්ලුවද ලැබුණේ නැහැ කියලා. අතහරින්න එපා ඒ දන ගහන එක. ඔබ වෙනුවෙන් ඔබගේ දරුවා වෙනුවෙන් ඔබගේ පවුල වෙනුවෙන් ඔබගේ ස්වාමි පුරුෂයා භාර්යාව වෙනුවෙන් දනින් ඉන්න උන්වහන්සේ උත්තර දෙනවමයි. උන්වහන්සේ හාස්කම් කරනවා. උන්වහන්සේ බලවන්ත ස්වාමීන් වහන්සේ. උන්වහන්සේ ගාව දන ගහන කිසිවෙක්ව උන්වහන්සේ මිනිස්සු ගාව දන ගහන්න ඉඩ තියන්නේ නැහැ. මිනිස්සු ගාව වැටෙන්න ඉඩ තියන්නේ නැහැ. වැඩිපුර උන්වහන්සේ ගාව දන ගහන මිනිස්සුන්ගේ ජීවිතේ ශක්තිය ඒකයි. ඔබට දැන් ඔක්කොම එපා වෙලා නම් තියෙන්නේ. උත්තරයක් නැහැ කියලා නම් හිතෙන්නේ. මේ ලාදුරු රෝගියව මතක් කරගන්න. ජීවිතේ එපා වෙලා කොන් වෙලා සමාජයෙන් අයින් කරලා මනසින් කඩා වැටිලා ඉන්න මේ මිනිස්යාට එක බලාපොරොත්තුවක් තිබුණා. ඒ ජේසු ගැන පණිවිඩයයි. ජේසු ගාවට ආවා, දනින් හිටියා, කිව්වා ජේසුනේ කැමති නම් ඔබ කැමති නම් මාව පවිත්‍ර කරන්න. 41 වෙනි පදේ. උන්වහන්සේ අනුකම්පාවෙන් යුක්තව අත දිගු කොට ඔහු පිට තබා කැමැත්තෙමි පවිත්‍ර වයන්න ඔහුට කීසේක.
ජේසුස් වහන්සේ කිව්වා පවිත්‍ර වෙන්න කියලා. 42. එකෙනෙහිම කුෂ්ඨය ඔහුගෙන් පහවි ඔහු පවිත්‍ර කරනු ලැබීය. උන්වහන්සේ කිසිවෙකු එවෙලෙම්ම කුෂ්ඨ රෝගියෙන් 42 කියනවා එකෙනෙහිම කුෂ්ඨය ඔහුගෙන් පහවී ගියේ කියලා. උන්වහන්සේ අත ගහද්දී එහෙම. උන්වහන්සේගේ ස්පර්ශය තරම් බලවත්. දොස්තරලා හොඳ කරද්දී ක්‍රමයෙන් දවස් 2 දවස් 7 දවස් 14 එහෙම ස්වාමින් වහන්සේ අත ගහන වෙලාවේදී ඒක කොයි මොහොත වෙයිද දන්නේ නැහැ. බලාපොරොත්තුෙන් ඉන්න ඒ හාස්කම සිද්ධ වෙන වෙලාවේ උන්වහන්සේට පුළුවන් නැති වෙච්ච නහයවල් ආයෙත් දෙන්න. උන්වහන්සේට පුළුවන් නැති වෙච්ච කන් ආයෙ සවි කරන්න. ඒවා අලුත් ඒවා. ඔබගේ ජීවිතේ නැති වෙච්ච හැම දෙයක්ම අලුතෙන් දෙන්න උන්වහන්සේට පුළුවන්. උන්වහන්සේගේ හාස්කමේ මොහොත එනකම් බලාපොරොත්තු වෙලා ඉන්න. උන්වහන්සේ අපේ දෙවියන් වහන්සේ. උන්වහන්සේ කැමතිසේක් නම් ඔබයි එහෙනම් මේ දේවල් මේ විදියට එන්න ඉඩ හැරලා තියන්නේ ඇයි උන්වහන්සේ? උන්වහන්සේගේ කැමැත්ත බලාපොරොත්තුෙන් ඉන්න. හැබැයි උන්වහන්සේ කැමති නැහැ කිසිවෙක් ඇඬු කඳුලෙන් යුක්තව ජීවිතේ හැමදාම විඳව ඉන්නවට. යම් කාලයක් යයි. හැබැයි ස්වාමීන් වහන්සේව අතහැර ගන්න එපා. උන්වහන්සේගේ පාමුල දන නමන එක අතහැර ගන්න එපා. දන නමලා කියන්නේ ස්වාමිනේ කැමතිසේක් නම් මගේ ජීවිතේ සම්පූර්ණයෙන් වෙනස් කරලා දෙන්න. 43 වෙනි පදේ. උන්වහන්සේ කිසිවෙකුට කිසිවක් නොකියන්ට බලාගනින්නයි ඔහුට තදින් අනකොට නුඹ ගොස් ඔවුන්ට සාක්ෂි පිණිස පූජකයාට පිණි නුඹේ පවිත්‍ර වීම ගැන මෝසෙස් විසින් අන කළ දේවල් පූජා කරපන්න කියා කෙනෙහිම ඔහු යවූසේක. උන්වහන්සේ කොන්දේසියක් දැම්මා. උන්වහන්සේ 43 වෙනි පදය. උන්වහන්සේ කිසිවෙක්ට කිසිවක් නොකියන්ට බලාගනින්නයි ඔහුට තදින් අනකොට. මේක කරන්න පුළුවන් දෙයක් නෙවෙයි. කුෂ්ඨයක් තිබිච්ච මිනිස්සෙක් කුෂ්ඨයෙන් සුව වුණා. ලාදුරු මිනිහා සුව වුණා. දැන් එළියට සමාජයට යද්දිම පේනවා සුව වෙලා කියලා. උන්වහන්සේ කියන්නේ කරන්න බැරි දෙයක්. කොහොමද මේක නොකිය ඉන්නේ? දැන් ඔය වගේ අවස්ථා කීපයක් බයිබලයේ තියෙනවා. උන්වහන්සේ අන්‍ය රූප විලාශ වෙච්ච අවස්ථාවෙත් උන්වහන්සේ කන්දෙන් බැහැලා එද්දි පේතුරුට ජුවාම්ට කියනවා මම මලවුන්ගෙන් නැගිටින තෙක් මේක කාටවත් නොකියන්න බලා ගන්න කියලා. මතේ උපතේ. මේක කියන්න එපා. ඒ කියන්න එපා කියන එකේ හේතුව දැන් මෙතන සමහර විට කියන්න එපා කියලා කිව්වේ. දැන් ලෙඩේ සුව වෙලා ජේසුයි සුව කරේ කිව්වොතින් ප්‍රශ්නයක් වෙනවා. ලෙඩේ සමහර විඩාවට ස්වභාවිකවම තමුන්ගේ ප්‍රතිශක්තිය ඇති වෙලා සුව වෙන අවස්ථා තියෙනවා. එතකොට පුළුවන් පූජකයා ඉස්සරහට ගිහිල්ලා දැන් මම සම්පූර්ණයෙන්ම සුවයි කියලා මෝසෙස්ගේ ව්‍යවස්ථාවේ තියෙන ඒ වතාවත් ටික ඉෂ්ට කරලා ආයේ සම්පූර්ණ සමාජගත මිනිසෙක් හැටියට පෞල් ජීවිතයක් ගත කරන්න පුළුවන් මිනිහෙක් හැටියට පූජකයාගේ අනුමැතිය ඇතිව ඒක කරන්න ඕන. ඒ නිසා ජේසුස් සුව කරාට වැඩක් තිබුණේ නැහැ ඒ සමාජය ඇතුලේ. පූජකයා තීන්දුව කරන්න ඕනේ ඔහු සුවයි කියලා. සමහරවිට පූජකයා ගාව ලේඛනයක් තියෙන්නේ නැති ඒ කොලනි වලට පිටමං කරපු අයගෙන්. එතනින් නම කපන්න ඕන වෙන්නේ නැහැ. ඔහු අපේ ගාමිණීධාරි මහතුරුන්ගේ වගේ නාම ලේඛනයක් තිබුණා නම් ඒක සඳහන් කරලා ඇති ඔහුව මේ පවුලේ මෙයා ලාදුරු රෝගය නිසා අයින් කරලා ඉන්නේ කියලා. දැන් ඒතකොට ජේසුස් සුවයි කියලා සමාජයට යන්න බෑ ඔහුට. ජේසුස් හරි ප්‍රඥාවන්ත විදිහට කියනවා. ඒ නිසා කාටවත් කියන්න ඉස්සෙල්ලා පූජකයා ගාවට ගිහින් පවිත්‍ර වීමේ වතාවත් ටික කරන්න. ලෙවි කතාව 14 වෙනි පරිච්ඡේදය ගාවට එමු. මම කිව්වා 13 සහ 14 තමයි මේක තියෙන්නේ. 13 තියෙන්නේ රෝගය හඳුනා ගන්න එක ගැන. 14 තියෙන්නේ රෝගෙන් සුව වුණායින් පස්සේ පවිත්‍ර වීමේ වතාවත් ගැන. ඒක ටිකක් ඉක්මනින් අපි පද කීපයක් කියවමු. ලෙවි 14 වෙනි පරිච්ඡේදය. අපි පළවෙනි පදයේ සිට අපි ටිකක් පල්ලෙහාට කියවගෙන යමු. අපි 10 වෙනි පදයේ විතර වෙනකම්. ස්වාමීන් වහන්සේ මෝසෙස්ට කතා කොට කියනසේක් කුෂ්ඨ රෝගියා පවිත්‍ර වීමේ දවසෙහි ඔහු පිළිබඳ ව්‍යවස්ථාව මේය. ඔහු පූජකයා වෙතට පමුණවනු ලැබිය යුතුය.
පූජකයාද කඳවුරෙන් පිටතට ගොස් ඔහු බැලිය යුතුය. කුෂ්ඨරෝගය සුව වී කුෂ්ඨරෝගියාගෙන් පහවී තිබෙන බව දුටුවොත් පවිත්‍ර වෙන්ට සිටින්නා උදෙසා පණ ඇති පවිත්‍ර වූ පක්ෂීන් දෙදෙනෙකුද කිහිරි දඬුද රතුලොම්ද හිසොප්ද ගෙනෙන්ට පෝෂකයාන කරාවා. හරි දැන් කවුරු හරි සුව වුණා නම් ඒ විදියට ඒ යම් සමහර කාලවල තිබුණා යම් කාල සීමාවල් ගත වුණායින් පස්සේ සමහර සුළු රෝග සමහර බලපතර රෝග තමුන්ගේ ප්‍රතිශක්තිය අනුව සුව වෙච්ච අවස්ථා තිබුණා. සමහරලාට ඔහු කැලේ ඉන්න අතරේ අපි දන්නේ නැහැ මේවා සඳහන් වෙලා නැහැ. නමුත් සමහර පොත්පත්වල තියෙනවා සමහර අත්බෙහෙත් වර්ග කැරෑකොළ වර්ග ඒවයින් ඔවුන්ගේ යම් ඖෂධීය වර්ග පාවිච්චි කරන අවස්ථා තිබුණා කියලා. එහෙම වෙලා හෝ සුව වුණා නම් පූජකයා ගාවට එන්න ඕනේ. පූජකයා තමයි තීරණය කරන්නේ. හතරවෙනි පදයේ මෙහෙම කියනවා පවිත්‍ර වෙන්නට සිටින්නා උදෙසා පණ ඇති පවිත්‍ර වූ පක්ෂීන් දෙදෙනෙක්ද කිහිරි දඬුද රතුලොම්ද හිසොප්ද ගෙනෙන්නට පූජකයා අණ කරාවා. පක්ෂීන්ගෙන් එකකු මැටි භාජනයක බැස යන ජලය පිට මරන්ට අණ කළ යුතුය. එවිට පූජකයා පණ ඇති පක්ෂියා සහ කිහිරි දඬුද රතුලොම්ද හිසොප්ද රැගෙන ඒවා පණ ඇති පක්ෂියා බැස යන ජලය පිට මරණ ලද පක්ෂියාගේ ලෙහි ගිල්වා කුෂ්ඨයෙන් පවිත්‍ර වෙන්නට සිටින්නාට සත් වරක් ඉස ඔහු පවිත්‍රයයි කියා පණ පිටින් සිටින පක්ෂියා එලිමහනේ නිදහස් කර හරීවා. පවිත්‍ර වෙන්නට සිටින්නාද තමාගේ වස්ත්‍ර සෝදාගෙන තමාගේ කේස සියල්ල වූගා වතුර නාගනීවා. එවිට ඔහු පවිත්‍ර වන්නේය. පසුව ඔහු කඳවුර තුලට අවුත් තමාගේ කූඩාරමෙන් පිටත සත් දවසක් නැවතී සිටින්නේය. සත්වැනි දවසේදී තමාගේ සියලු කේසය නම් තමාගේ ඉසකෙස්ද තමාගේ රැවුලද තමාගේ ඇස් බැමද බූගාගෙන තමාගේ වස්ත්‍ර සෝදාගෙන තමාගේ ශරීරයේ වතුරෙන් නාවා ගනී. එවිට ඔහු පවිත්‍ර වන්නේය. ඔහොම තියෙනවා චාරිත්‍ර වගයක් මේ 14 වෙනි පරිච්ඡේදයේ. එතකොට පූජකයා මෙහෙම වෙන තැනක රඳවලා ඌව දවස් ගාණක් තියාගෙන සම්පූර්ණ පවිත්‍රයි කියලා තීරණය කරායින් පස්සේ තමයි පවුලට යන්න පුළුවන් සමාජයට යන්න පුළුවන්. ඒකයි ජේසුස් වහන්සේ කිව්වේ කාටවත් කියන්න එපා. ගිහිල්ලා පූජකයා ඉස්සරහා පෙනී සිට. මොකද පූජකයා තමයි යන්න දෙන්නේ. ඔහු පවිත්‍රයි කියලා. පූජකයාගේ තීරණයත් එක්ක තමයි තීන්දුව වෙන්නේ. ඔහු සමාජගත වෙන්න ඕනේ කියලා. ස්වාමීන් වහන්සේ නිදහස් කරනවා නම් අපි හැමෝම නිදහස් වෙන්න. අපි පෙරල ගමු නැවතත් මාක් පළවෙනි පරිච්ඡේදය. හතරවෙනි පදේ නැවත අපි කියමු. නුඹ ගොස් ඔවුන්ට සාක්ෂි පිණිස පූජකයාට පෙනී නුඹේ පවිත්‍ර වීම ගැන මෝසෙස් විසින් අණ කළ දේවල් පූජා කරපාන්න කියා එකෙනෙහිම ඔහු ඇවුස්සේක. එවෙලෙම යව්වා. එවෙලෙම යව්වා යන්න කියලා. මගේ ස්නේහවන්ත සහෝදරයා සහෝදරී. උන්වහන්සේට පුළුවන් ඒ දේ කරන්න. ඔබගේ ඇදහිල්ල බිඳ වැටිලා නම් ඔබගේ ඇදහිල්ල කඩා වැටිලා නම් ඔබගේ ඇදහිල්ලට එහා ඔබ මානසිකව මුහුණ දෙන ඔබගේ පීඩාවන් ඔබගේ අභ්‍යන්තරික තත්වයන් බලවත් වෙලා තියෙනවා නම් ඔබ ආයේ ඔබගේ ඇදහිල්ල අලුත් කරගන්න. මාක්තුමා මේ කතාව ඇතුලෙන් අපිට ලොකු පණිවිඩයක් දෙනවා. අපි 45 වෙනි පදේ කියමු. නමුත් ඔහු පිටත්ව ගොස් ඒ කාරණය බොහෝ සෙයින් ප්‍රසිද්ධ කරන්නටත් පතල කරන්නටත් පටන් ගත්තා. ජේසුස් වහන්සේ මොනවද කිව්වේ? මේක කාටවත් කියන්න එපා කිව්වා. ඔහු ගිහිල්ලා මොනවද කරේ? ජේසුස් වහන්සේ කරපු දේවල් කියන්නේ නැතුව ඉන්න පුළුවන්. අටුවාවේ තියෙන්නේ ජේසුස් වහන්සේ බොහෝ විට කියන්න එපා කියන්න ඇත්තේ හැමදාටම නෙවෙයි. පවිත්‍ර වීමේ ක්‍රියාවලිය පූජකයා ඉෂ්ට කරන තෙක් නැත්තම් පූජකයා අහයි කවුද හොඳ කරේ කොහොමද හොඳ වුනේ. එතකොට ජේසුස් වහන්සේ ඉස්සරහට එනවා. එහෙම මිනිහෙක්ට පුළුවන්ද මේක කරන්න? මේක සැබෑ පවිත්‍රත්වයක් නෙවෙයි කියන්න පුළුවන්. මොනාරි හේතු තර්ක විතර්ක ඇවිල්ලා මේ තත්ත්වය වෙනස් වෙන්න පුළුවන් නිසා වෙන්න ඇති. ජේසුස් වහන්සේ මේක කියන්න එපා කියන්නේ නැත්. ඒක පැහැදිලිව අපිට කියලා නැහැ. ප්‍රධානම කාරණය උන්වහන්සේ කවුද කියන එක සම්පූර්ණ ලෙස මිනිස්සු දැනගෙන හිටියේ නැහැ. උන්වහන්සේට අවශ්‍ය වුණා උන්වහන්සේ ලෝකයට පැමිණෙන්නට සිටිය ගැලවුම්කාරයා යන ඒ කාරණය සියල්ලන් දැනගත්තට පසුව මේ දේ උන්වහන්සේ දෙවියන් වහන්සේ බව
අනිත් මිනිස්සු දැනගන්නේ. උන්වහන්සේ ගැන බාගෙට දැනගන්නවට උන්වහන්සේ කැමති වෙන එකක් නැහැ. ඒ නිසා කාටවත් කියන්න එපා කියන්නේ. තාම උන්වහන්සේ සේවයට ආපු මුල් අවස්ථාව. උන්වහන්සේ කවුද කියලා තාම කවුරුත් දන්නේ නැහැ. ඒ නිසා කියන්නේ නැති. තාම කාටවත් මේක කියන්න එපා. ඔබ ගිහලා පූජකයා ගාව ඉඳපන්. හැබැයි මේ මිනිස්සයා ගිහිල්ලා හැම දෙනෙක්ටම කිව්වා. ඊට පස්සේ වෙච්ච දේ තමයි ඒ නිසා ජේසුස් වහන්සේ ප්‍රසිද්ධියෙන් නුවරකට තවත් ඇතුල් වෙන්නට නොහැකිව වනාන්තර ස්ථානවල පිටත සිටිසේක. දැන් මොකද උනේ? කලින් වනාන්තරයේ හිටියේ කවුද? කුෂ්ඨ රෝගියා. දැන් මිනිහා කොහෙද ඉන්නේ? දැන් මිනිහා නගරේ. නගරේ හිටපු ජේසුස් වහන්සේට මොකද උනේ? දැන් ජේසුස් වහන්සේට වනාන්තරේ හැංගිලා ඉන්න උනා. කාලයක් යනවා. දන්නවද? උන්වහන්සේ ලාදුරු රෝගියා වෙනුවෙන් උන්වහන්සේගේ තැන මාරු කරගත්තා. ඔබ දන්නවද? අපිට ඉන්නව ආදරණීය දෙවි කෙනෙක්. ස්වර්ගයේ තැන අපිට දෙන්න හින්දා. එතන අපි ඉන්න තැනත් එක්ක මාරු කරගත්ත දෙවි කෙනෙක්. අපිට ආදරය කරන. අපේ පෞකාරකම අපි ගණ්ඩ තිබිච්ච කුරුසිය උන්වහන්සේ ස්වර්ගය අතහැරලා පොළොවට ඇවිල්ලා අපේ තැන අරගෙන අපේ කුරුසිය අරගෙන අපේ පාපේ කරට අරගෙන අපි වෙනුවෙන් සියල්ල විඳ දරාගෙන මැරිච්ච ජේසුස් වහන්සේ කෙනෙක් අපිට ඉන්නවා. එහෙම කරේ උන්වහන්සේගේ තැන අපිට දෙන්න නිසා. ස්වර්ගය අපිට උරුම කරලා දෙන්න නිසා. මුලින් කැලේ හිටිය ලාදුරු රෝගියා දැන් නගරේ හිටපු ජේසුස් වහන්සේ දැන් කැලේ. තුමා කොච්චර ලස්සනට මේ පළවෙනි පරිච්ඡේදය ඇතුලේ උන්වහන්සේගේ ස්ථාන මාරු වීම ගැන අපිට කතා කරනවා. මේ තමයි ජේසුස් වහන්සේ. එතන ඊට පස්සේ කියනවා මිනිස්යෝ සියලු දිශාවලින් උන්වහන්සේ වෙතට ආවා. උන්වහන්සේ කොතන හිටියත් ඒ ආකර්ෂණය නවත්තන්න බෑ. උන්වහන්සේ කොයිතරම් හංගන්න හැදුවත් මිනිස්සු උන්වහන්සේව හංගන්න බෑ. අපි අවසාන වශයෙන් මේ යෙසායා 43 වෙනි පදය කියමු. යෙසායා 53 4 සිට 8 දක්වා. යෙසායා 53 වෙනි පරිච්ඡේදයේ 4 සිට 8 දක්වා. යෙසායා 53 වෙනි පරිච්ඡේදයේ 4 වන පදයේ සිට 8 වන පදය දක්වා. යෙසායා 53 4 සිට 8 දක්වා. සැබවින්ම උන්වහන්සේ උසුලාගත්තේ අපේ දුක්ය. ඒ අපේ දුක් උන්වහන්සේ උසුලගත්තේ. දරාගත්තේ අපේ ශෝකය. උන්වහන්සේ දරාගත්තේ අපේ ශෝකයයි. එසේ වී නුමුත් උන්වහන්සේ දඬුවමද දෙවියන් වහන්සේගෙන් පහරද පීඩාවද ලැබූ කෙනෙකයි අපි සිතීමුව. නුමුත් උන්වහන්සේ තුවාල ලැබුවේ අපේ අපරාධ උන්වහන්සේ තුවාල ලැබුවේ අපේ අපරාධ නිසාය. පොඩි කරනු ලැබුවේ අපේ අයුතුකම් නිසාය. අපට සමාදානය ගෙන දෙන දඬුවම උන්වහන්සේ පිටට පැමිණුණේය. උන්වහන්සේගේ පහර වලින් අපට සුවය ලැබී තිබේ. අපි සියල්ලෝම බැටළුවන් මෙන් මුලා වී එකිනෙකා තම තමාගේ මාර්ගයට හැරී ගියෙමුය. ස්වාමින් වහන්සේ ද අප සියල්ලන්ගේ අයුතුකම උන්වහන්සේ පිට තැබූසේක. උන්වහන්සේ අපේ තැන අරගත්ත මගේ සෙනෙහවන්ත සහෝදරයා සහෝදරිය. දන්නවද? උන්වහන්සේ කැමැත්තෙන් ඉන්නවා උන්වහන්සේගේ තැන අපිට දෙන්න. උන්වහන්සේ කැමති නෑ අපි ස්වර්ගය අහිමි කර ගන්නවට. උන්වහන්සේ කැමති නෑ උන්වහන්සේ කුරුසිය පූජාව තුලින් අපිට අත්පත් කරලා දුන්නු ඒ ස්වර්ගය නැති කර ගන්නවට. දන්නවද උන්වහන්සේ මැරුණේ අපි වෙනුවෙන් විතරක් නෙවෙයි ඔය එළියේ උන්වහන්සේව දන්නේ නැති විදියට ජීවත් වෙන අනිත් සියලු දෙනා වෙනුවෙනුත් එක්ක. සියලු මිනිස්්‍ය සංහතිය වෙනුවෙන්. දන්නවද උන්වහන්සේගේ ස්වරූපයෙන් මැව්වේ අපිව විතරක් නෙවෙයි ඔය එළියේ අපිව ප්‍රතික්ෂේප කරන අපිට බනින මිනිස්සු ඒ ස්වරූපයෙන්ම තමයි ඉන්නේ කියලා. නමුත් මේ අන්ධකාරයේ අධිපතිය මේ අන්ධකාර ලෝකයේ අධිපතිය ඒ සත්‍ය වසන් කරලා තියෙනවා. හැබැයි යේසුස් වහන්සේ කිව්ව සුද්ධ යෝහාන් පොතේ ඒ සහායදායකයන්න් වහන්සේවත් සුද්ධාත්මයන් වහන්සේ පැමිණිලි කල මුළු සත්‍ය කරා මඟ පෙන්වනවා කියලා. සුද්ධාත්මයන් වහන්සේට අපි මේ හැම කෙනෙක්ව බාර කරන්නට ඕන. ඔබේ ඇද වැටිලා අධෛර්යයටපත් වෙලා තියෙන ජීවිතය නැවත ඔබ ගොඩනගා ගන්න ඕනි. ඔබ කෙලින් හිට ගන්න ඕනේ ඔබගේ පවුලේ අය වෙනුවෙන්. ඔබගේ නොමග යන ස්වාමි පුරුෂයා භාර්යාව දරුවා වෙනුවෙන්. ඔබ දනින් ඉන්න ඕනේ ජේසුස් වහන්සේ ගාව.
ඔබත් ඇද වැටුනොත් ඔබත් මනසින් කඩාගෙන වැටුනොත් කවුද ජේසුස් ගාව දනින් ඉන්නේ? කවුද ජේසුට ඒ ඉල්ලීම ඔප්පු කරන්නේ? යක්ෂයාගේ උපාය ඔබවත් කලකිරීමට ගෙනල්ලා ඒ ඇදහිල්ලෙන් ඈත් කරලා දාන්න. ඔක්කොම එපා කරවලා දාන්න. ජීවිතේ යම් කාල පරිච්ඡේදවලදී ප්‍රතික්ෂේප වීම ඇති ඔබගේ ජීවිතේ. මිනිස්සු ඔබට කියපු කතා ගොඩක් දේවල් ඇති ඔබගේ මනස තාමත් හිර වෙලා. ඔබ පවුලෙන් කොන් වෙච්ච සමාජයෙන් කොන් වෙච්ච ආකාරයේ චරිතයක ඇති ඔබ. ඔබ hina වෙලා සමාජය ආස්සට යන්න ගියත් ඔබගේ මනසේ තාමත් සමහර දේවල් තියෙනවා වෙන්න පුළුවන්. අපේ පවුලේ තත්ත්වය නිසා මගේ ජීවිතේ මම මුහුණ දුන්නු අයහපත් තත්ත්වයන් කාලවකවානු නිසා මිනිස්සු ඔබව ගණන් ගන්න නැහැ කියලා හිතයි. එච්චර මිනිස්සු ප්‍රතික්ෂේප කළ එපා කියලා සමාජයෙන් අයින් කරපු ඒ ලාදුරු රෝගියවත් වැළඳ ගන්න තරම් ස්පර්ශ කරන්න තරම් හදවතක් උන්වහන්සේට තිබුණා නම් ඔබ හිතනවද මේ උදෑසන ඔබවයි මාවයි උන්වහන්සේ ප්‍රතික්ෂේප කරයි? කවුරු ප්‍රතික්ෂේප කළත් ප්‍රතික්ෂේප නොකරන ස්වාමීන් වහන්සේ උන්වහන්සේ. මගේ බිඳ වැටිච්ච මානසික තත්ත්වය ගොඩනගන්න පුළුවන් උන්වහන්සේට. ලාදුරු රෝගියා ඒ සත්‍යතාවය දැනගෙන හිටිය නිසායි ඔහු කිව්වේ ස්වාමිනී සුවය නෙවෙයි පවිත්‍ර වීම මට දෙන්න. ඔහු දන්නවා උන්වහන්සේගේ ඒ දින පවිත්‍රත්වයත් එක්ක තමයි සමාජීය පිළිගැනීම ලැබෙන්නේ කියලා. සමාජයේ අනුමැතිය ලැබෙන්නේ කියලා. නැවත ජීවිතේ යථා තත්ත්වයට පත් කරගන්න අවශ්‍යතාවයන් සැකසෙන්නේ කියලා. ඔබ උන්වහන්සේත් එක්ක හිටගත්තොත්, ඔබ උන්වහන්සේගේ පාමල දැන ගැහුවොත්, ඔබ උන්වහන්සේගේ ජීවිතේ බාර කරලා ඉස්සරහට යන්න තීරණය කළොත්, උන්වහන්සේගේ වචනය තුල ජීවිතේ ගොඩනගාගෙන ඉස්සරහට යන කෙනෙක් නම් ඔබ දන්නවද? උන්වහන්සේ පොරොන්දු වෙලා තියෙනවා ඒ ගෞරවයේ මහිමය අපි වෙනුවෙන් උන්වහන්සේ දෙන්නේ. උන්වහන්සේ වෙනුවෙන් පෙනී සිටින අය කවදාවත් පල්ලහැට වැටෙන්නේ නැහැ. යේසුස් වහන්සේ ඔසවනවා ඒ ජීවිත සමාජය තුළ. ලාදුරු රෝගියා කොන් වෙලා වෙන් කරලා තිබ්බේ. උන්වහන්සේ කිව්ව විදියට කළ නිසා ඔහුට සමාජයේ නැවත පිළිගැනීම ආවා. ඔහුගේ පවුලත් එක්ක ගනුදෙනු කරන්න ඔහුට අවස්ථාව ලැබුණා. ඔබයි මායි කොයි යම් මට්ටමක හිටියත් මේ උදෑසන උන්වහන්සේ සූදානමේ. ඒ ජේසු එදා වගේම අදත් සූදානමේ අපිව ගොඩනගන්න. සමාජය ඔබ දකින්න ඔබට දිනපතා මුණ ගැහෙන ඔය එකිනෙක කෙනාගේ ජීවිතත් ඒ ජේසුටම විතරයි පුළුවන් ගොඩනගන්න. අපි නැගිටලා අපිව ගලවපු අපිව සුව කරන්න පොරොන්දු වෙලා තියෙන ස්වාමීන් වහන්සේට මොහොතක් ස්තුති කරමු.